හයි ගයිස් කොහොමද ඔයගලන්ට ඔන්න අපි ගියා අපි පොයි දවසේ චුට්ටක් ඇවිදින්න කියලා මොකද අපේ කඩේ වැඩ කරන කට්ටියයි අපි චුට්ටක් ඇවිදින්න ගියා ඔන්න බලා ගන්න පුළුවන් අපි මුලින්ම ගියේ කන්ද විහාරයට ගිහිල්ලා අපි ඉතින් බුදුන්ට මල් පහන් තියලා ඊට පස්සේ ඉතින් දෙවියන්ටත් පහන් තියලා ඊට පස්සේ අපි ඒගොල්ලන්ව සිහි කරලා අපි ඉතින් යන්න ඕන තැන් ඉතින් ගියා. ඉතින් ඊට පස්සේ අපි ගියා සරුංගල් අරින්න ගියා, බීච් එකට ගියා. ඊට පස්සේ දන්සල් වලට ගියා. හැබැයි අතරින් ලස්සන දන්සලක් තිබ්බා. මොන්ඩිසෝරි ළමයි වගේක්. ඉතින් ඒක මාර ලස්සනයි. මාර ඒ ළමයි කට්ටිය නිකන් අර ලස්සනට වැඩේ කරා. මොකද මඤ්ඤොක්ක දන්සලක්. ඒකදී අර මටත් ගොඩක් දේවල් හිතුනේ. ඉතින් එතනදී ඇත්තම ළමයින්ට පුරුදු කරන්න ඕන. දන් දීම කියන දේ ළමයින්ට පුරුදු කරන්න ඕන. ඒක ඇත්තට මේ දෙමව්පියෝ හා ඒ ගුරුවරුන් ඒ දේ කරන දෙයට ඉතින් ගොඩක් හොඳයි. ඉතින් ඒ දේ හැමෝම ඉතින් මොන්ඩිසෝරිකින් වගේ දෙයක් කරනවා නම් ඉතින් ඇත්තටම ලොකු දෙයක්. මොකද අපේ ළමයින්ට මුලින්ම උගන්වන්න ඕන දන් දෙන්න. ඒ වගේම ඔන්න අපි පොඩ්ඩක් ඇවිදින්න ගිහිල්ලා ඉතින් පොඩ්ඩක් ඉතින් චුට්ටක් ඉතින් වීඩියෝ එකකුත් ගත්තා. ඊට පස්සේ ඔන්න අපිට සවුදන්සලක් හම්බුණා. සවුදන්සලටත් ගිහිල්ලා ඉතින් අපි කට්ටිය පොඩ්ඩක් කාලා බීලා ඉතින් චුට්ටක් ඉතින් විනෝද වුණා. ඔන්න ඒ වගේම මම දැන් ඔය කිව්වේ ඔයගලන්ට මොන්ඩිසෝරි ළමයි සෙට් එක තමයි ඔය ඉන්නේ. අම්මලයි තාත්තලයි ඒ වගේම ටීචර්ලා ඒ කට්ටිය ඉතින් ලස්සන එක සංවිධානය කරලා තිබ්බා. හරිම සතුටුයි. ඉතින් අපිට ඇත්තටම මේ වගේ දෙයක් කරන එක ගැන මේක තියෙන මත්තුකම හොරණ පාරේ. ඇත්තටම ඉතින් ඒ ළමයින්ට ඉතින් ඒ දෙමව්පියෝ විසින් ඒ කරන උදේට ඉතින් ඇත්තටම සතුටුයි. ඉතින් ඒ වගේම ඉතින් අපි ඔන්න බුදුහාමුදුරුවෝ ළඟටත් ගිහිල්ලා මල් පහන් තියලා ඔන්න ඉතින් අපි ගියා බීච් එකට. ඒතර අපි හැදුව සරුංගලක් අපි අරගෙන ගියේ. ඔන්න අපේ කොල්ල සෙට් එක ඉතින් ඔන්න සරුංගල අරනවා. හෙට වෙනනවා. අපි හිතුවේ මේ ගහයිදෝ කියලා. ඊට පස්සේ නූල් පොඩ්ඩක් දුන්නට පස්සේ ඉතින් හරි ගියා. එහෙනම් ඉතින් අපි නාල කරලා ඉතින් අපි ගෙදර ගියා. එහෙනම් thank you හැමෝටම like එකක් comment එකක් දාන්න.